රයිට් මම අද ගෙනල්ලා තින්නේ යාන්ත්‍රික විද්‍යාවේ අපිට හම්බෙන පළවෙනි ප්‍රැක්ටිකල් එකට අදාළ ප්‍රැක්ටිකල් බඩු සෙට් එක. ඒතර මේ තියෙන්නේ බල සමාන්තරාශ්‍ර නියමයේ සත්‍යාපනය කිරීම සහ එමගින් නොදන්නා වස්තුවක ස්කන්ධයේ සෙවීමට අපි පාවිච්චි කරන පරීක්ෂණාත්මක ඇටෝ. ඒතර මෙන්න මේ බෝඩ් එකට අපි කියන අඳින පුවරුව කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා කප්පි දෙකක්, සුමට සැහැල්ලු කප්පි දෙකක්. ඊට පස්සේ මේක තන්තුවක් විදිහට අපි සලකනවා. ඊට පස්සේ මේවට අපි කියනවා ඩයිනමෝමීටර් කියලා. මේවා ඇත්තටම අපි මේවට එල්ලෙන ස්කන්ධය මනින්න පුළුවන් විදිහට තමයි සකස් කරලා තියෙන්නේ. මේවා ඇතුලේ දුන්නක් තියෙන්නේ. අපි මෙතනට ස්කන්ධය දැම්මම මේ දුන්න ඇදලා මෙතනින් අපිට මෙතන එල්ලෙන ස්කන්ධය පෙන්වනවා. එතන මේගොල්ලන්ගේම කියලා ස්කන්ධයකුත් තියෙනවා. ඊට අමතරව අපි එල්ලෙන ස්කන්ධය තමයි මේගොල්ලෝ පෙන්වන්නේ. හරි මේගොල්ලන්ගේ ස්කන්ධය මේගොල්ලෝ පෙන්වන්නේ නැහැ. එතකොට මේකේ පොඩි ගැටලුවක් මම ගෙනාවට පස්සේ තමයි මට මතක් වුණේ මේ ඩයිනමෝමීටර් වල ස්කන්ධය මම දන්නේ නැහැ. ඒ උපකරණ කට්ටලේ ගහලත් නැහැ. ඒතර මට ඒක හොයාගන්න වෙනවා. ඒක හොයාගන්න මං හිතුවා ඉතින් අපි ප්‍රැක්ටිකල් එකම පාවිච්චි කරලා මේක හොයාගන්න පුළුවන් කියන අදහස මට ආවා. ඉතින් මම කරන්න යන්නේ මම මේ ප්‍රැක්ටිකල් එක කරනවා නෙමෙයි. නිකන් මේක පාවිච්චි කරලා මේ ඩයිනමෝමීටර් එක ස්කන්ධය හොයන්න තමයි. ඒතර කොහොමද ප්‍රැක්ටිකල් එක මුලින්ම කරද්දී අපි බලන්න ඕනේ මේ කප්පි ඝර්ෂණයෙන් තොරයිද කියන එක. කප්පි වලට ඝර්ෂණයක් තිබ්බොත් එහෙම මෙතන ප්‍රැක්ටිකල් එක අපිට හරියට කරගන්න බැරි. එතන කප්පි ඝර්ෂණයෙන් තොරයිද කියලා බලන්න අපි කරන්නේ. ඉස්සලමත් බලන්න ඕනේ මෙන්න මේ මැද තියෙන එක සම්බන්ධ වෙලා තියෙන තැන එක්ක මැද ස්කන්ධයක් තිබ්බත් තමයි දැන් මේක ස්කන්ධ තියෙන ඉන්නවා මේක මේ විදිහට පාවිච්චි කරන්නේ. එතන මේ ලක්ෂ්‍ය එහෙම නැත්නම් තන්තු කොටස් තුන එකිනෙකට සම්බන්ධ වෙන ලක්ෂ්‍ය තියෙන තැන ගැන අපිට අදහසක් තියෙන්න ඕන. එතන ඒක අපි මොකද කරන්නේ මැද තියෙන එක ටිකක් පල්ලෙහාට ඇදලා අතහැරලා බලනවා. එයා ආයමත් ආරම්භක තැනට යනවද කියන එක. ඒතර ආයමත් ආරම්භක තැනට ගියොත් අපි කියනවා මේ කප්පි ඝර්ෂණයෙන් තොරයි කියලා. එහෙම ගියේ නැත්නම් මේගොල්ලෝ ඝර්ෂණයක් තියෙන. එතකොට අපි ඒකට දාන්න ඕනේ ලුබ්‍රිකන්ට් ඔයිල්ස්. ඒ කියන්නේ මහා ලිහිසි තෙල් වර්ගයක් දාලා මේ කප්පි වල සුමට භාවය ඇති කරගන්න ඕනේ. ඝර්ෂණය නැති කරගන්න ඕනේ. right දැන් මෙයාගෙන මම ඒක හරියටම තියෙන තැනට මෙයා කියන්නේ ඝර්ෂණයෙන් තොරයි. එතකොට මම කරන්න යන්නේ බල සමාන්තර ආශ්‍රය ඇදලා අපේ මෙන්න මේ ඩයිනමෝමීටර් වල ස්කන්ධය ගන්න යන්නේ. එතකොට බල සමාන්තර ආශ්‍රයණීමේ කියන දේ මම මේකට ස්කන්ධ දාලාම කියනවා. මම මේකේ මැදට ටිකක් වැඩිපුර ස්කන්ධය ගන්නවා. මේක පොඩ්ඩක් පල්ලෙහාට ගන්න. ඒ වගේම දෙපැත්තේ දෙන්නට අඩු ස්කන්ධ දෙකක් තමයි දාන්නේ. එතන මේ මම ගා දෙන 10 ග්‍රෑම් පඩි මේ උපකරණ කට්ටලේටම තමයි හම්බෙන්නේ. එතකොට මේවා අපිට මේ විදිහට මේක එල්ල ගන්න පුළුවන්. ඒතර ඔයගොල්ලෝ ෂුවර් නැත්තම් මේක එල්ලලා මෙතන පාඨාංගය බලන්නත් පුළුවන්. මේක ඇත්තටම 10යි ග්‍රෑම්ද කියන එක. ඒකට දෙපැත්තේ දෙන්නට මම 10යි ග්‍රෑම් පඩි දෙකක් විතරයි දාන්නේ. මොකද මේවටත් ඩයමීටර් වලටත් ඒගොල්ලන්ගේම ස්කන්ධ තියෙනවා. ඒකට මේකට මම පඩි 6ක් දානවා කියලා තමයි හිතන්නේ. ඒක ඔයගොල්ලන්ට පේනවා මම මේ ස්කන්ධ එකතු කරද්දී මේක ටිකෙන් ටික පල්ලෙහාට එනවා. මේක සමතුලිත වෙන්න එක තියෙනවා. ඒ වගේම මේවා අතරම ඉදහස එල්ලෙන්න ඕනේ. දැන් මම කියන මේ සමහර තැන් වල ස්පර්ශ වෙනවා. හැබැයි මම පුළුවන් තරම් මේවා ස්පර්ශ වෙන එක වළක්වලා තියෙනවා. ඒකට මේවා ස්පර්ශ වුණොත් එහෙම මේ ස්පර්ශ වෙන තැන් වලින් බලය දෙනවා. ස්පර්ශ නොවන විදිහට නිදහස එල්ලෙන විදිහට මේවා තියෙනවා. ඒතර බලන්න පේනවා මෙන්න මේ විදිහට මේක පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. දැන් මොකද කරගන්න ඕනේ? අපි මෙන්න මේ තන්තු කොටස් වල තියෙන පිහිටීම් ලකුණු කරගන්න ඕනේ. ඒතර බල සමාන්තර ආශ්‍රය නියමයෙන් කියන්නේ මොකක්ද? බල සමාන්තර ආශ්‍රය නියමයෙන් අපි දන්නවා බල දෙකක සමතුලිතතාවය. එහෙම නැත්නම් බල දෙකක සම්ප්‍රයුක්තය හොයන තමයි අපි ওই නියමය සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. එතන මෙතන ඇත්තටම බල තුනක් නිරූපණය වෙනවා. මෙන්න මේ තන්තුවේ තියෙන ආතතිය, මේ තන්තුවේ තියෙන ආතතියක් සහ පහළ තන්තුවේ තියෙන ආතතිය. එතන එකම ලක්ෂයේදී ක්‍රියා කරන බල තුනක් තමයි අපි සලකලා තියෙන්නේ. එතන අපි මෙතනදී ගොඩනගන තර්කය තමයි මේ උඩ තියෙන ආතති දෙක. ඒතර ආතති දෙක සම්ප්‍රයුක්තය කියන එක කෙනා අපි කියනවා මේ තුන්වෙනි එක්කෙනාට සමාන වෙන්න ඕනේ. කියන්නේ වස්තුවක් බල තුනක් යටතේ සමතුලිත නම් ඕනෑම බල දෙකක සම්ප්‍රයුක්තය තුන්වෙනි බලයට සමාන සහ ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ. එතකොට අපිට එහෙනම් කියන්න පුළුවන් මේ දෙන්නගේ සම්ප්‍රයුක්තය තුන්වෙනි බලය වෙන මේ ආතතියට සමාන වෙන්න ඕනේ. ඒ වගේම යාට ප්‍රතිවිරුද්ධ දිශාවටයි තියෙන්න ඕනේ. කියන්නේ මේ හරියටම මෙයා කෙලින් උඩට තියෙන්න ඕනේ. ඒතර ඒක තමයි අපි පෙන්වන්න ඕන කාරණා. මම ඒක හරිය කියලා අරගෙන තමයි අතන මේකෙන් ස්කන්ධය හොයන්නේ. ඒක නිසා මම බල සමාන්තර ආශ්‍රය දෙන්න සමාන්තර ආශ්‍රය බද්ධ පාදමේ වෙන මේ පාද දෙක. එහෙම නැත්නම් මේ තන්තු කොටස් දෙකේ පිහිටීම් මගේ A4 කඩදාසියේ සටහන් කරගන්න ඕන.
ඔකට ඇත්තටම අපිට ක්‍රම දෙකක් පාවිච්චි කරන්න තියෙනවා ප්‍රැක්ටිකල් එකකදී. එකක් විහිිත චතුරස්‍රය පාවිච්චි කරන එක. අනික එක අපිට පුළුවන් සිහින් තල දර්පණයක් පාවිච්චි කරන එක. එතකොට මම දැන් විහිිත චතුරස්‍රයකුත් නැහැ. උතනට ඕන කරන ඔය තල දර්පණ පොඩි කෑල්ලකුත් නැහැ. ඒක නිසා මම කරන්නේ ඒකට ආදේශකයක් විදිහට ඕනනම් මීටර් රූල පාවිච්චි කරන්න. මීටර් රූල නෙමෙයි පොඩි අඩි භාගයේ කෝදුව පාවිච්චි කරන්නත් පුළුවන්. මම මෙතනදී අතර මම ප්‍රිස්මයක් තියෙන එක මට නිකන් විහිිත චතුරස්‍රය වගේ පාවිච්චි කරන්න පුළුවන් හින්දා අපි දැනට මෙයාගේ නිකන් ස්කන්ධය හොයන්න යන නිසා නිකන් අපි මේක කරන හින්දා මම ප්‍රිස්ම පාවිච්චි කරලා මෙයාගේ පිහිටීම් ටික ලකුණු කරගන්න. ලකුණු කරගත්තට පස්සේ අපි බල සමාන්තර ආශ්‍රය අතර තමයි අපිට මෙයාගේ ස්කන්ධය ගණනය කරන්න පුළුවන් මේ. එතනක් බලමු මට බල සමාන්තර ආශ්‍රය මේක වදින්න පුළුවන් වුණොත් මම අදිනවා. එහෙම නැත්නම් මම ටැබ්ලට් එකේ ඇඳලා කොහොමද මේක එන්නේ කියන එක ගණනය කරලා පෙන්නන්න. එතකොට මේකේ පිහිටීම ලකුණු කරගන්න මම ප්‍රිස්මය තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේ විදිහට මම ප්‍රිස්මේ තියෙන මේකේ ගෑවෙන නොගෑවෙන විදිහට තියන්න ඕනේ. තියලා මට පුළුවන් මේ තන්දුව තියෙන විදිහ සටහන් කරගන්න. ලක්ෂ දෙකක් ලකුණු කරගන්න ඕනේ. ඇත්තට මේ පැත්තෙන් ලක්ෂ දෙකක් සම මේ පැත්තෙන් ලක්ෂ දෙකක්. ලක්ෂ 4ක් ලකුණු කරගත්තට පස්සේ අපිට පුළුවන් මේ කඩදාසි මේකෙන් ඉවත් කරලා බල සමාන්තර ආශ්‍රය. එතකොට බල සමාන්තර ආශ්‍රය අඳින එක අපිට සාමාන්‍ය දෙයකට අඳින්න පුළුවන්. කොණමානයක් වගේ එකක් පාවිච්චි කරලා අඩි නූලක් පාවිච්චි කරලා අඳින්න පුළුවන්. එහෙම නැත්නම් නිර්මාණ ධර්ම පාවිච්චි කරලා අඳින්නත් පුළුවන්. එතන මම සාමාන්‍ය දෙයට ඇඳලා පෙන්නන්නම් ඔයාලට කොහොමද මෙයාගේ බල සමාන්තර ආශ්‍රය අඳලා විකරණේ අඳින්නේ කියන එක. අපි මම මේකේ අඩි රෝ සෙන්ටිමීටර් ගාන. එතකොට මම මේක නිකන් දල වශයෙන් අපිට මන්නන්න පුළුවන් දිගත් එක්ක ගත්තොත් බිඳුවෙන් පටන් ගත්තොත් සෙන්ටිමීටර් 10ක් විතරම එක පාදයක් ඇඳ ගන්නම්. එතකොට මෙතනින් තමයි මට මේක ටික් කරන්න පුළුවන්. මෙතනට එතකොට මම එක පාදයක් යන සෙන්ටිමීටර් 10ක් විදිහට. එතකොට දෙපැත්තේම ආතතිය අර මම දාපු ස්කන්ධ සමාන හින්දා එහා පැත්තෙනුත් මම ගන්න ඇත්තටම සෙන්ටිමීටර් 10ක්. එතකොට මේ පැත්තෙනුත් මම සෙන්ටිමීටර් 10ක් වෙන තමයි ගන්නෙ. ලේසි නෑ හරියට මේක අඳින එක. මමත් මේ හරියටම අඳිනවා නම් පොඩි වෙනස්කම් තියෙනවා. මොකද පරිබේන මගේ සටර රේඛාවෙත් පොඩි ප්‍රශ්න තියෙනවා. නමුත් ඔයිට දලා අදහසක් ගන්න මේක 10 සෙන්ටිමීටර් වටින් එතනට වගේ. එතකොට මෙතන කෝණය 117ක් වගේ තියෙනවා. මේ පැත්තට આવුත් කෝණය 58ක් වගේ තියෙන්නේ. එතකොට 117යි 58යි කියන්නේ අපි වෙනස ගත්තොත් එහෙම 17න් 8ක් 9 දැන් 10 අංශක 59 ගෙතර මේ දෙක අතර කෝණයක් තියෙනවා. එතකොට මම මෙයාට සමාන්තරව සෙන්ටිමීටර් 10ක් ඇඳගත්තා නම් හරි සමාන්තර අවශ්‍යයක් වෙන අපි දන්නා පාද සමාන්තර වෙන්න ඕනේ. ඒ වගේම දිගව සමාන වෙන්න ඕනේ. එතකොට මම ගෙලින්ම මෙතන ලක්ෂයට ගිහිල්ලා එහා පැත්තේ මේකට යනවානේ කමක්. අපි එහා පැත්තේ එකක් පාවිච්චි කරලා මම. එතකොට හරියට මෙතනින් තියෙනවා අපේ ලක්ෂ්‍ය. අර අතන විකර්ණයේ දිග වෙන ගන්න තිබ්බ නම් ඇති. දෙකම චරිතය තුරන්
එතකොට 10 තියෙන්නේ මෙතන වගේ. නොයෝ එකක් තමයි තියෙන්නේ. එතකොට ඒ ලක්ෂ්‍යය මේකයි යා කරා නම් හරියට මෙතන සෙන්ටිමීටර් 10ක් තියෙන්න ඕන කියලා බලමු. මගේ නිර්මාණය හරිනම් හරි පොඩි දශමයක විතර වෙනසක් තියෙනවා නම් ගන්නවා. ඒක රෝග තමයි මට ඇඳෙන සමාන්තර ආශ්‍රය වේ. එතකොට දැන් මොකද ගන්න තියෙන්නේ මේ සමාන්තර ආශ්‍රය අර මෙතනින් තමයි අපි අර පෙන්නපු ආතති දෙක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ දෙන්නගේ සම්ප්‍රයුක්තය අපිට කියන්න පුළුවන් හරියට මේ සමාන්තර ආශ්‍රය විකර්ණය. මෙන්න මේ විකර්ණයෙන් හම්බ වෙනවා කියලා කියන්න පුළුවන්. ඒකට පේනවා මගේ විකර්ණය ඇත්තටම සිරස් නැහැ. පොඩි වෙනසක් තියෙනවා. ඒකෙන් අදහස වෙන්නේ මගේ පොඩි දෝෂයක් ෆැක්ටෝරියල් එකේ තිබිලා තියෙනවා කියන්නේ. හරි දෝෂයක් තියෙන්න එපා ඉතින්. මම දේශන එකක් නේද? හරියට හම්බුනේ නැහැ. නෑ ගාන්න තමයි දෙන්නකෝ. අංශක 3ක විතර වෙනසක් තියෙනවා ඇත්තටම. සිරස් නෑ. එතකොට ඇත්තටම හරින අංශක 90ක් වෙන්නනේ කොහොමද ප්‍රැක්ටිකල් එකක් කරලා හරියටම වැඩේ වෙන්නේ නැහැ. ඒක අපි තේරුම් ගන්න රයිට්. මොකද අපි මේක ඇත්ත ලෝකේ ජීවත් වෙන්නේ. එතකොට අපේ අතින් දෝෂ සිද්ධ වෙනවා. එතකොට හරියට මේක සිරස් ආව නම් ඇත්තට මේක ප්‍රශ්නයක් රයිට්. හරිනම් සිරස් වෙන්න ඕන. නමුත් ප්‍රැක්ටිකල් එකකදී දෝෂයක් තියෙන්න ඕන. ඒක පිළිගන්න පුළුවන් මට්ටමේ තියෙනවා නම් ප්‍රශ්නයක් නෑ. එතකොට මම යාගේ දිග වෙන ගත්තොත් මට කියන්න පුළුවන් මෙයාගේ දිග බිඳුව මෙතන කෙලවරට තිබ්බොත් මේක තියෙනවා 17.5ක් වල 17.5ක් වගේ දිගක් තියෙනවා සෙන්ටිමීටර් වල. හරි මම දැන් ගණනය කරලා ඔයගොල්ලන්ට පෙන්නන්නම්. එතකොට විකර්ණයේ දිග තියෙනවා 17.5 සෙන්ටිමීටර්. එතකොට මම මේ පාදයක් ගත්තේ ඇත්තටම 10 සෙන්ටිමීටර් විදිහට. එතකොට මේ පාදකින් පෙන්නන්නේ මොකද්ද? අර තන්තුවේ ආතතිය. එතකොට ඕන්න එක මෙතන මේ කප්පියක් තිබ්බා. මේ කප්පිය මේ පැත්තට ස්කන්ධයක් තිබ්බා. එතකොට අපිට කියන්න පුළුවන් මෙයාගේ ආතතිය ඇත්තටම සමාන වෙන්නේ කාටද? මෙයාගේ ආතතියෙන් පෙන්නන්නේ මෙතන තියෙන බර. එතකොට මෙතන අර ඩයිනමෝමීටර් එක තිබ්බා. ඒ වගේම මම තව 10 ග්‍රෑම් පඩියකුත් දැම්මා. එතකොට සම්පූර්ණ එක. එතකොට මේ ඩයිනමෝමීටර් එකේ ස්කන්ධය තමයි මම හොයන්නේ. ඒක මම x කියලා ගන්නම්. එතකොට මේ පැත්තේ සම්පූර්ණයෙන්ම පෙන්නලා තියෙන්නේ x ධන 10ක් වගේ. මෙතන කියන ආතතිය x ධන 10කට සමානුපාතික ආතතියක් තමයි තියෙන්නේ. රයිට් මේ ස්කන්ධය බලයට සමාන වෙන්නේ නැහැ. හැබැයි සමානුපාතිකයි. ගුරුත්වාකර්ෂණය වැඩි කරන්න විතරනේ තියෙන්නේ. එතකොට එහෙනම් මේ පැත්තෙන් x ධන 10ක් තියෙනවා. මේ පැත්තෙන් x ධන 10ක් තියෙනවා. එතකොට මම ගත්තේ x ධන 10 කියන පාදේ නිරූපණය කරන්නේ සෙන්ටිමීටර් 10කින්. ඒ කියන්නේ මගේ පරිමාණය වෙන්නේ සෙන්ටිමීටර් 10කින් පෙන්නනවා x ධන 10කට දාලා ගියා. එහෙනම් මගේ ඇත්තටම 1 සෙන්ටිමීටරයකින් පෙන්නන්නේ කොච්චර අගයක්ද? x ධන 10 බෙදීම 10. එතකොට විකර්ණය ඇවිල්ලා තියෙනවා 17.5. එහෙනම් 1 සෙන්ටිමීටරයකින් මේ වගේ අගයක් පෙන්නනවා නම් මම 17.5 කියන එක වැඩි කරනවා 1 සෙන්ටිමීටර වලින් පෙන්නන අගින්. ඒ කියන්නේ x ධන 10 බෙදීම 10. ඔක ඇත්තටම සමාන වෙන්න ඕනේ මේ තුන්වෙනි පාදේ. කියන්නේ මෙන්න මෙතනින් තිබ්බ ස්කන්ධයට. එතකොට මෙතන ස්කන්ධයට මම දැම්මා ග්‍රෑම් 60ක්. ග්‍රෑම් 60ක් සහ අර ඩයිනමෝමීටර් එකේ ස්කන්ධය x. එතකොට එහෙනම් මේක ඇත්තටම සමාන වෙන්න ඕනේ 60 ධන x ට. ඔක තමයි අපි x හොයන ක්‍රමය වෙන්නේ. එතකොට මේක මම සුළු කරොත් එහෙනම් මට මේක 10 එහා පැත්තට වැඩි කරන්න පුළුවන්. එතකොට මෙතන කියනවා 17.5x ධන 175 සමාන වෙනවා 600 ධන 10x ට.
සුළු වුණොත් මෙතනින් කියන්න පුළුවන් 7.5x සමාන වෙන්න ඕනේ. 675ක් අඩු වුණොත් මට කියන්න පුළුවන් 675ක් අඩු වුණා මට කියන්න පුළුවන් 425ක් කියලා. එහෙනම් x අගේ මට කියන්න පුළුවන් 425 බෙදීම 7.5ක් විදිහට. එතකොට 425 කියන එක මම 7.5න් බෙදුවොත් මට එනවා 56.6ක්. එතන ආසන්න වශයෙන් මේ ඩයිනමෝමීටර් එක ස්කන්ධය කොච්චරක් වෙනවද? ග්‍රෑම් 56.6ක් කියන 56.5ක් වගේ ආසන්න විදියට මට ගන්න පුළුවන් කියන්නේ. එතකොට ඔය වගේ අගයක් අරගෙන තමයි මට ප්‍රැක්ටිකල් එක කරන්න වෙන්නේ. ඉතින් මම බලන්න ඉලෙක්ට්‍රොනික බැලන්ස් එකක් මට හම්බුනොත් මම හරියට මෙයාගේ ස්කන්ධය බලලා කියන්න. ප්‍රැක්ටිකල් එකෙන් අපිට ගන්න පුළුවන් උනේ 56.6ක් වගේ යකි. right? එතකොට පොඩි එහා මෙහා වීමක් සිද්ධ වෙන්න පුළුවන්. මොකද මගේ මේ රේඛාවත් එක්ක ඇත්තටම පොඩි වෙනසක් තමයි ඇත්තටම සිද්ධ වෙන්න පුළුවන්. ඒ විදිහට තමයි මේ ප්‍රැක්ටිකල් එක වෙන්නේ. හරි ඉතින් ඒගොල්ලෝ දැක්ක විදිහට තමයි මේ ප්‍රැක්ටිකල් එක දාලා වශයෙන් වෙන්නේ. ඉතින් අපේ 27 ෆිසිකල් ක්ලාස් එකේ ළමයින්ට මේ බල සමාන්තර රශ්මීමේ සත්‍යතාවය ඔප්පු කිරීම කියන ප්‍රැක්ටිකල් එකෙන් අපි යාන්ත්‍රික ප්‍රැක්ටිකල් එක පටන් ගන්න. අපි මිනුම් උපකරණ ප්‍රැක්ටිකල් 3ක් කරා චලන වීක්ෂණය කොට. එතකොට මේ ප්‍රැක්ටිකල් එකත් අපි කරනවා සහ යාන්ත්‍රික ඉස්සරහට තියෙන හැම ප්‍රැක්ටිකල් එකක්ම අපි පන්ති ඇතුලේ කරනවා. ළමයින්ට කරන්න අවස්ථාව දීලා ප්‍රස්ථාර ඇඳලා රූප සටහන් ඇඳලා ඒගොල්ලොන්ගේ අත්දැකීම නැත්නම් ප්‍රැක්ටිකල් එකක් හරියට කරන්නේ කොහොමද ඒකෙන් දත්ත ගන්නෙ සහ මේ ප්‍රැක්ටිකල් එකක් අද මොනවා ගැනද හිතන්න ඕන කියන දේවල් ගැන හොඳ අදහසක් අපි අපේ පන්ති ඇතුලේ ළමයන්ට ලබා දෙන්න. එතකොට ඔයත් 27 A level කරන ළමයෙක් නම් තියරි වගේම ප්‍රැක්ටිකල් උත් කරන සුපිරි පන්තියක් ඕන නම් ඔයාලත් පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඒවට කරන්න දෙන්නේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඉතින් ඔයා ඉන්නේ පැලවත්ත බත්තර මුල්ල මාළඹයාවට නම් ඔයාලට ලේසියි. අපේ බත්තර මුල්ලේ තියෙන ආයතනයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙනම් තවත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු.